ඔන්න මම අද ඔයාලව එක්කන් යනවා මගේ පුංචි වගාව පෙන්වන්න. ඉතින් මට මේවා ඉඳන දවසේ ඉඳන් නම් වීඩියෝස් ගන්න බැරි වුණා. ඒත් මම ඔය හිතන වෙලාවල් වල ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා මම මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් මට මේකේ මුලින්ම පළදාව දුන්න දවසේ ඉඳන්ම ෆොටෝස් මම මේ සයිඩ් එකෙන් දාගෙන යන්නම් ඔයාලට බලන්නත් එක්ක. ඉතින් මම මේ පැලවලට කරන සාත්තු වලින් ප්‍රධානම දේ තමයි මෙන්න මේ කොම්පෝස්ට් එක. ඉතින් මම මේ කොම්පෝස්ට් එක නම් සති දෙකෙන් දෙකට වගේ දානවා. පැල හැදෙන කාලේ ඉඳන් මම දැම්මේ යාරමිලා. ඉතින් සති තුනෙන් තුනට වගේ යාරමිලා කැට කිහිපයක් මේ පැල වටේට දානවා. ඊට අමතරව මම පැලවලට විශේෂයෙන්ම ගෙදර එකතු වෙන බිත්තර කටෝ, ඒ වගේම කෙසෙල් එලි පොඩිවට කපලා, ඒ වගේම ඇල්බීසියා කොළ, ඊට අමතරව කෙසෙල් එලි මම ওই වතුර වලට දාලා දවස් 4ක් විතර පල් වෙන්න තියලා ඒ වතුරත් මේ පැලවලට දානවා. ඉතින් ඊට අමතරව නම් මම මොනවද දාන්නේ නැහැ. මම මේ පැලෙන් දන්න ගත්තේ පෙබරවාරි වල. ඉතින් මාස 3-4ක් ගියා මට මේ තත්ත්වයට ගන්න. ඉතින් මාරම හිතට නිදහස්, අපේ මනසට නිදහස්, මෙහෙම පැලේ ඉඳලා ඒව ලොකු වෙනකම් බලන් ඉඳලා ඉතින් පළදාව ලැබෙද්දී ඒක මාරම සතුටක්. ඉතින් අපි වවා ගන්න දෙයකින් අපේ කැම වේලක් හදා ගන්නවා කියන්නේ කොච්චර දෙයක්ද. ඉතින් මම මේ වලින් ගොඩක් ಜಾති හදලා තියෙනවා. බම්බුරු මෝජු හැදුවා, බම්බුරු කරි හදලා තියෙනවා. ඉතින් හරිම ෂෝක් මෙහෙම හැදෙද්දි මාත් ඇත්තටම හිතුවේ නෑ වවද්දි මෙහෙම පළදාවක් ලැබෙයි කියලා. ඉතින් බලන්නකෝ මගේ පුංචි වගාවේ තියෙන දේවල්. දැනට තියෙනවා බම්බුරු තියෙනවා, මෑකරල් තියෙනවා, තක්කාලි තියෙනවා, මඤ්ඤොක්ක තියෙනවා, දඹල වැලකුත් තියෙනවා, නිවිති තියෙනවා, ඒ වගේම බණ්ඩක්කත් තියෙනවා. මම මේ වගේ කවරවලත් ඉඳලා තියෙනවා ගෝවා පැල දෙකක්, අමු මිරිස්, නයි මිරිස්, තක්කාලි, තව ලුණු ගස් ටිකක් ඉඳුවා. ඒක නම් එච්චර සාර්ථක වුණේ නැහැ. ඒ වගේමයි මගේ මේවල තියෙන තක්කාලි වල නම් මල් ලැබෙලා. ඉතින් තව ටික දවසකින් අපිට ගෙඩි ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලට ගොඩාක් thank you. ඉතින් මම තව ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් ඉන්න.